අද දරුවන්ගේ දවස නිසා මම හිතුවා දරුවොත් එක්ක කාලයක් වැඩ කරපු කෙනෙක් විදියට සහ එයාලා ගැන ඉගෙන ගත්ත කෙනෙක් විදියට මනෝවිද්‍යාව ඉගෙන ගත්ත කෙනෙක් විදියට ඔයාලට වැදගත් වෙයි කියලා හිතන දේවල් කීපයක් මතක් කරලා දෙන්න ඕනි කියලා චූටි දරුවන් වෙනුවෙන්. ඉතින් දරුවෝ කියන්නේ මල් වගේ එයාලා අපේ අනාගතේ වගේම අද දවසේ හදවත. ඒක නිසා අපි යාළව රැක ගන්න ඕනේ. ඔයාලා දන්නවද එයාලත් ස්ට්‍රෙස් වෙන්න පුළුවන් කියලා? අනිවාර්යයෙන්ම පුළුවන්. එයාලා ස්ට්‍රෙස්ද කියලා හොයාගන්නේ කොහොමද? එයාලා ස්ට්‍රෙස් නම් එයාලා වෙනදට කන ප්‍රමාණය වෙනසක් වෙයි. කන්න හකමැති වෙයි. සමහර වෙලාවට ඉස්කෝලේ යන්න අදිමදි කරන් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් බලන්න එයාලගේ ශාරීරික වෙනස්කම් තියෙනවද කියලා. සමහර බබාලා ඉන්නවා එයාලා ඉස්කෝලේදී සමහර වෙලාවට ගුටි කනවා. සමහරලාට කියන්න හරි බයයි. ඉතින් එයාලගේ නිින්දේදී භයානක හීන පේන්න පුළුවන්. ඉතින් මේ වගේ ලක්ෂණ වලින් අපිට හඳුනා ගන්න පුළුවන් දරුවෙක්ගේ මානසිකත්වය. ඉතින් අද දවසේ ගොඩාක් අද වෙනකොට අධ්‍යාපනයේ පැත්තෙන්ම විතරක් ගොඩක් වෙලාවට යොමු කරන නිසා ඔයාලගේ දරුවා එක දෙක කරන්න විතරක් ලකුණු ගන්න විතරක් නෙමෙයි යාළගේ මානසික සෞඛ්‍යය ගැන අනිවාර්යයෙන්ම හිතන්න. මොකද මානසිකව නිරෝගීව හිටියොත් තමයි දරුවෙකුට ඕනම දෙයක් කරන්න පුළුවන් හැම නේද? ඉතින් මම දන්නවා චූටි කාලේ එයාලව සමහර වෙලාවට අපි හිතන්නේ වැඩිදුර සේෆ් තැනක තියලා යන්න ඔයාලා බිසි වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ වෙලාවක චූටි කාලේ ඇබියුස් වුණ දරුවෙක් මට හම්බෙලා තියෙනවා. දැන් යාට චූටි බබෙකුත් ඉන්නවා. හැබැයි යාට තාමත් අර ඒ සිද්ධිය නිසා යා ට්‍රෝමා එකකට ලක් වෙලා ඉන්න. ඉතින් ඔයාලා ස්කූල් වෑන් එක සිද්ධියක් දැකලා ඇති. එයාලා ගිහිල්ලා හැප්පිලා. ඉතින් ඔයාලා බලන්න කාත් එක්කද යන්නේ. බිසි වෙන්න පුළුවන් අද දවසේ දෙන්නම ගොඩක් වෙලාවට ආදායම් මාර්ගය උපයන්න වෙලා තියෙනවා ආර්ථිකයත් එක්ක. ඉතින් මේ වෙලාවට දරුවෙක්ව මගහැරෙනවා නම් අනිවාර්යයෙන් මේ දේවල් ඔයලා බලන්න. ඒ වගේම තමයි අනිවාර්යයෙන්ම ඒ දරුවාගේ කාත් එක්කද ඉන්න විතරක් නෙවෙයි ඒ දරුවා ඉස්කෝලේදී කරන දේවල් කතා කරන්න යාළුවෙක් වගේ දරුවත් එක්ක සම්බන්ධ වෙන්න බලන්න. ඉතින් ලෝක ළමා